දැන් වෙලාව රෑ 9:00යි මමයි සුදුනෝනයි යන්න හදන්නේ. මාළඹේ මල්ලි කෙනෙක් කෝල් කරා. එයාලගේ කැම්පස් එකේ යාළුවොත් එක්ක තියෙනවා කියලා පොඩි පාටි එකක්. JBL එක ගිහින් දීලා එන්න තමයි යන්නේ. JBL 320 එකක් අරගෙන යන්නේ. ස්ටෑන්ඩ් එහෙම මුකුත් එපා කියලා කිව්ව ස්පීකර් එක විතරයි ඕනේ කියලා. ඒ නිසා ඉතින් අපි සුපුරුදු විදිහට මේ එකක් නිසා අපි බයික් එකේ තමයි යන්න ලෑස්ති වෙන්නේ. අවුට් එකෙන් දාන්න බෑනේ නේද? අපි පොඩ්ඩක් නතර වුණා වැලිපිල්ලෑවේ හන්දියේ පොඩ්ඩක් නතර වුණා මොකද වැස්ස වැඩි ටිකක් යන්නත් පුළුවන් ඒ වුණාට ස්පීකර් එක තෙමෙනවා බෑග් එක උනත් අපරාධේ වැස්ස කියලා බලන් ඉන්න විදිහක් නැහැ තව පරක් වුණොත් එයාලගේ ටයිම් එක පොඩ්ඩක් පරක් වෙන එයා ඉල්ලපු ටයිම් එක ඒ නිසා ඉතින් අද කොහොමත් කරන්න දෙයක් නැහැ මේ වැස්සෙම යන්න වෙනවා අපි යමු එන අපි මේ වැස්සේ යන ගමන් ඉන්නේ මේ අපි යන්න ලොකේෂන් එකට යන පාත් එකේම තමයි අයියලා ගෙදර තියෙන්නේ. අපි ජැකට් එකක්වත් අරන් ආවේ නැහැ. ඒ නිසා මේ අයියට කිව්වා ජැකට් එක පොඩ්ඩක් එවන්න කියලා. Head southwest, then turn left. හොඳටම තෙමිලා ඉන්නේ. පුළුවන්. අපි දැන් ජැකට් එකත් අයියගෙන් ඉල්ලගෙන දාගත්තා. JBL එකත් ගාබේජ් බෑග් එකකින් වහගත්තා. අපි දැන් ආයෙත් ලොකේෂන් එකට යන්න හදන්නේ. බයිට්ස්. ඉතින් මමට නේද යන්න තියෙන්නේ. Google Map එක බලාගෙන ඇවිල්ලා මේ අපිට වෙලක් මැද්දකින් එහෙම යන්න වුණා. මම සාමාන්‍යයෙන් මාරයට මේ වගේ පාරවල් ඉඳන් යන්න කැමති නෑ. නමුත් මේ ලොකේෂන් එකට යන්න කෙලින්ම දන්නේ නැති නිසා Google Map එකේ පිහිටෙන් තමයි ආවේ. මේ ඉතින් කරන්න දෙයක් නෑ. අපි දැන් මේ පාරෙන්ම ඔහොම යනවා. පුදුම වාසනාවක් තියෙන්නේ මේ ජැකට් දාගත්තු ගමන් වැස්සත් පෑවුවා. හොඳටම වැස්ස පෑවුවා. හෙලෝ බ්‍රදර් මං ඇවිල්ලා ඉන්නේ. ඔව්. කළුවර නිසා පේන්නේ නෑ. ආයෙන්න ඕනනේ. හරි. තව ඉස්සරහට ආව නම් හරි නේද? හරි ඕකේ බ්‍රදර්. එන ඔෆ් කරා. මුත් ප්‍රශ්නයක් නෑ මගේ ජීවිතේ තියෙන. දෙවෙනි පාර දෙද්දි තමයි මේක මේ ඩැමේජ් වුනේ. අපි JBL එක දුන්නා දැන් යන්න තමයි හදන්නේ අපි දෙන්නත් එක්ක වැස්සත් එක ගොඩක් තිබුණ නිසා යන ගමන් හොඳ ප්ලේන් ටිකක් ගහලා තමයි යන්න ඕනේ සුදුනෝනත් ඉන්නවා පිටිපස්සට වෙලා මගේ වැඩවලට සපෝට් එක දීගෙන ඉතින් ගැම්මක් තමයි අපි දැන් ඉන්නේ බුල්ගම හන්දියේ අපි දෙන්නාව ප්ලේන් ටිකක් බොන්න යන් කඩේට Apa? Pergi ke situ.
නෙස්ටි තියනවදයි නෙස්ටි එකක්ද නෙස්ටි දෙකක්ද ඔව් මොනවා ප්‍රශ්නයක් දැන් වෙලාව හරියටම රෑ 11යි අපිට පැය එකමාරක් විතර ගියා වැඩේට මොකද හේතුව මේ වැස්සකුත් සෙට් වුණා මගදී ජැකට් ගන්න ගියා වැස්සට නතර වෙලා හිටියා පැය එකමාරක් වගේ තව විනාඩි 10කින් වගේ ගෙදර යන්න පුළුවන් සුදු නෝන නම් නෙස්ටි එකක් වුණා එයාලට කාලේ පාවෙලා අපි මේ තේ එකක් බොන්න නතර කරපු වෙලාවේ දැක්කා මේ බව්වෝ ටිකක් ඉන්නවා එන ගමන් එයාලට ටී බන් එකක් අරන් ඇවිල්ලා බිමින් දාන්න ටී බන් එකක් අරන් ඇවිල්ලා දුන්නා එක්කෙනෙක් හැර අනිත් අය මේ රිජෙක්ට් කරනවා ඒක ටී බනිස් කන්න නැහැ වගේ සීන් එකක් තමයි මෙයා නම් කනවා කියාගෙන කොහේ ගියත් මේ සතෙක් එහෙම දැක්කහම අතේ තියෙන විදිහට මොනවා හරි අරන් දෙන්න තමයි අපි දෙන්න බලන්නේ වීඩියෝ එකට නිසා නෙවෙයි අපි දෙන්න JBL එකක් දීලා දැන් තමයි ගෙදරට ආවේ 11යි කාලයි දැන් වෙලාව හෙට උදේට ගෙනියන්නත් JBL එකක් තියෙනවා ඒකත් මම රෙඩි කරා බැටරි ටික එහෙම චාර්ජ් කරලා මයික් එකත් චාර්ජ් කරලා රෙඩි කරලා තියෙන්නේ හෙට උදේටත් මේ දෙක ගෙනිහින් දෙනවා එහෙනම් වීඩියෝ එක බලු හැමෝටම ජය වේවා